ජීවන ගමනේ ආරම්භය උපදුවත් එවැනි උපතක් මගේ ජීවිතේ නොදන්නෙමි. එය කෙසේ වේද? සුනිල් වූ මම උපතින්ම දුප්පතෙක්මි. එනම් මට දැනුම් තේරුම් ඇති කාලයේ පටන් මා දැන සිටියේ දුප්පත්කමේ ඇති අමිහිරි බවයි. ගුණපාල වූ මගේ පියා සැබවින්ම පෘෂ්ටිමත් සිරුරක් හිමි පුද්ගලයෙකු නොවේය. දුර්වල ශරීරයකින් යුත් ඔහු දෙස බලන ඕනෑම දිනෙතකට ඔහු කෙරෙහි අනුකම්පාව දැනෙන බව නොරහසකි. අප්පච්චිගේ රැකියාව වූයේ පොල් කැඩීමය. දිනකට ලබන ස්වච්ඡමෙන් අප දිවි සරු කරලීමට ඔහුගත් උත්සාහය කොතරම් අගනේද? එය මැනීමට මිනුම් දණ්ඩක් නොමැති තරම්ය. කන්ද උඩ වලව්වේ කුස්ති අම්මා ලෙස ඇය ප්‍රසිද්ධ වූවාය. බොහෝ විට අප වේල පිරිමසා ගත්තේ වලව්වේ ස්වාමිවරු අනුභව කොට ඉතිරි වූ රස බොජුන්ය. එය අපට කෑමට හැකි වූයේ වලව්වේ බල්ලන්ටත් පසුවය. වලව්වේ හාමුගේ මාන්නක්කාර උඩගුකම මැද දුප්පත්කම ගැන මහා දුක් කඳක් හිතේ තියාගෙන සිටි අපි බල්ලන්වත් ලද මිහිරි වදන් ලැබීමට තරම් වාසනාවන්ත නොවෙමි. උදෑසනින්ම මම අවදි වීමි. අධික සීතල නිසා මගේ රෝම කූප කෙලින් වී සිරුර ගිඩි ගිඩි ගන්නට විය. කම්මැලි නො වූ මම කටපුරාම රත් පැහැවන තුරු ඇඟිල්ල යවෙමි. එදින පාසල් දිනයක් විය. පාසලට උදෑසනින්ම යාමේ පුරුද්දක් ඇති කරගෙන සිටි මම එදිනද ලහි ලහියේ සූදානම් වෙමින් සිටිමි. පුතේ මවගේ හඬ කුස්සියේ සිට ඇසෙන්නට විය. ඇයි අපේ අම්මා? අනේ මයි පුතේ අද. ඇය කොමක්දෝ කියන්නට තැත්වෙලාය. දොර දෙස බලා සිටි මට ඇගේ රුව පෙනුනි. දැලිකඩ මාල්ලද ඇතැතිව ඇය මා දෙසට පැමිණියාය. මගේ පුතේ අද ඉස්කෝලේ යෑම නතර කරන්න බැරිද? ඉතා බැගෑපත් ලෙස අම්මා මා දෙස බලා සිටියාය. ඇයි අම්මේ? ඇය මම නිදා සිටි පැදුර ඉවත් කරමින්ම අද වත්තේ පොල් මුරේ පොල් කඩන දවස. ඉතින් අප්පච්චිට පොල් ගස් කීයක කියලා කඩලා එකතු කරන්නද? හවස 2 වෙනකොට වැඩ හවර කරන්න කියලා හාමු මහත්තයා කිව්වා පුතේ. අම්මා මා දෙසට පැමිණ මගේ ඔළුව අත ගාමින් උඹලා අප්පච්චිට තනියම නැහින්න බෑනවමයි පුතේ කීවාය. එක් දිනක්වත් අත් නොහැර දිනපතා පාසල් ගිය මට මහ වේදනාවක් ගෙන දුනි. එනමුත් මම මගේ පියාට උදව් කිරීමට අතිශයින්ම කැමති වෙමි. ඔහුගේ කකුලේ අමාරුව මට මහත් වේදනාවක් මෙන්ම අනුකම්පාවක් ගෙන දුනි. හොඳයි අම්මේ මම අද නතර වෙන්නම්. අම්මා අදත් වලව්වට යන්න ඕනද? අද හාමුලාගේ නෑයෝ කට්ටියක් එනවා කියලා තිබුණා. ඉතින් ඒ ඇත්තන්ට හොඳින් උයන්න ඕනි පුතේ. අම්මගේ හිසේ කැක්කුමක් තියාගෙන තනියම ඔය වැඩ කරන්නේ කොහොමද? පුතේ උඹ එහෙනම් මෙන්න මේ බත්කට කාලා ඵලයන් වලව්ව වත්තට මොනවා කරන්නද පුතේ? දුප්පත් අපි මේවා නොකර වෙන මොනවා කරලා ජීවත් වෙන්නද? අම්මා මගේ ප්‍රශ්නය මගහැරමින් උත්තර දුන්නාය. එවැනි කතා ඇසීමට මම අකමැති වෙමි. එසේ වූයේ එවැනි කතා ඇසීමෙන් මට මුළු ලෝකය ගැනම වෛරයක් ඇති වූ හේයිනි. මම කන්ද උඩ පොල් වත්තට පැමිණියෙමි. හිරු මල පිපුණාද තවමත් පිනිබිඳු නිසා වෑහෙන සුදු මීදුම් පඩලයෙන් වසාගත් කඳු වැටිය මසිතෙහි නැවුම් කලා සිතුවමක් මවා පැහැවේය. කරුණ පොල් කොළ අතරින් අතට සිතින් උණුසුම දෙන හිරු කිරණ තීරු ලෙස පොල් අත දිගේ ගලාවිත් පොළොව තලයට පතිත විය. එවිට මහා හිරු කදම්බයකි. එය මගේ සිත වශී කරගත්තේය. එයි පොඩියකෝ මොකද උතන උඩ බලාගෙන වරෙන් වරෙන් සුනංගු නොවී? අප්පච්චි අමාරුවෙන් මට කෑ ගෑවේය. සුන්දර සිහිනයක් දකිමින් සිටියදී උද්දීමින් ඇතිවන වේදනාව මට නොදැනුණ නමුත් සැබවින්ම මා සිතට වේදනාවක් දැනුනි. එය තවදුරටත් දර්ශනය බලා සිටීමේ ආශාව අහිමි වූ නිසා නොව ඉතා අමාරුවෙන් පොල් ගෙඩි කඩනා මගේ අප්පච්චි දුටු හේයින්. ඉතා වේගයෙන් මම එදෙසට දිව ගියෙමි. මොනවද උඹ හිතා ඉන්න පුතේ? මම කිසිත් නොකියෙමි. මම බලාගෙන ටික දවසක ඉඳන් උඹේ අමුතු වෙනසක්. ඔහු අසල තිබූ පොල් එක්තැන් කිරීමට මම සූදානම් වූෙමි. හරියට අහස පොළව ගැටලන්න වගේ නෙමයි පුතේ. නෑ අප්පච්චි මට අප්පච්චි ගැන දුක හිතුණා. අප්පච්චි මේ හැම දෙයක්ම කරන්නේ අපි හින්දානේ.
හිතේ තිබූ දුක හැස්සක් මෙන් මගේ මුවින් පිටවිය. උඹ ඔය පැහිච්චකම් කියවන්න නැතුව හිටපන්. අපි දෙමව්පියෝ හැටියට උඹලා යුතුයකම් ඉටු කරන්න ඕනේ. ඒ තප්පච්චි කවදා වෙනකන්ද? ඔහු පොල් ගෙඩියක් ඇගලීමට නැමුණද ඒ ඉරියව්වෙන් මා දෙස බැලුවේය. අනික මේ විදිහට අපිට කවදාවත් දිනු වෙන්න පුළුවන් කමක් නැහනේ. මගේ වේදනාව අපච්චිට දැනුනේ. ඔහු මාළකට පැමිණ මගේ හිස අතගා ධෛර්යවන්ත වෙයන් පුතා. මට තේරෙනවා උඹලා විඳින දුක. මට නොපෙනෙනව නෙවෙයි. ඒත් අසරණ මම මොනවා කරන්නද? මේ බැල මෙහෙරකම් නොකර මම වෙන මොනවා කරලා උඹලට කණ්ඩ හොයලා දෙන්නද? ඔහුගේ වේදනාව එළියට ඇද මා විසින් විශාල වරදක් කරන්නට ඇතැයි මට සිතුනේ. හා දැන් ඉතින් ඔය පඬිතකම් ඇති මේ පොල් ගෙඩි ටික ආන් අර රත්නපාලයා ළඟට ගෙනියපන් ලෙලි ගහන්න. බලාගෙන පොල් වල ළඟට එහෙම යනව නෙවෙයි. මම පොල් ගෙඩි දෙක තුනක්ම එක්වර රත්නපාල ළඟට ගෙන ගියෙමි. සුනිල් මල්ලි මොකද අද ඉස්කෝලේ ගියේ නැත්තේ? ඔරේටනේ. ඔන්න බලාපන් ගුණපාලයියේ මෝ අද ඉස්කෝලේ ගිහින් නෑ ගණන් හදන්නේ නැතුව. උඩුකය නිරුවත් ඔහු ආඩම්බරයෙන් මෙන් අප්පච්චි දෙස පොල්ලෙලි ගසනා ගමන් කෑ ගෑවේය. එවිට අප්පච්චි අනේ නෑ රත්නපාලයෝ අද මං කොළුවව තියාගත්තා මගේ අත් උදව්වට. මම රත්නපාලට විරික්කුවෙමි. මෙදිවියේ පුද්ගලයෙකු ඔහු පොල් රත්නපාලයා නම් විය. ඒ වන විටත් අවිවාහක වූ ඔහු කාලවරණයෙන් යුක්ත විය. ඔහු දුටු විට බියක් දැනුණාත් ඔහුගේ කටින් පිටවන විහිළු කතා නිසා ඒ බිය තුරන් වේ. රත්නපාල වේගෙන් පොල්ලෙලි ගසන්නට විය. මොනවා කරන්නද බං? මමත් උඹලා වගේම තමයි. අපේ පරම්පරාව අය මේවත් පොල්ලෙලි ගහපු එක තමයි කොලේ. කියමින් පොල් ගෙඩිය ඉතා වේගෙන් පොල් උල මතට යවුවේ. සමහර විට ඒ පහරේ අභ්‍යන්තරය තුල වේදනාවක් සැඟවී ඇතැයි මට සිතුනේ. ඔහුගේ කතාව මට මගේ අනාගතය ගැන බියක් ඇති කළේය. ඒ කියන්නේ මේ රස්සාව පරම්පරාවෙන් පරම්පරාවට යනවද? මටත් කවදා හරි පොල් කඩන්න වෙයිද? නැහැ. එහෙම වෙන්න බෑ. මගේ අනාගතේ එහෙම වෙන්න බෑ. ඒකට ඉඩ දෙන්න බෑ. මම ජීවිතයේ වෙනසක් බලාපොරොත්තු වෙමි. ඒ නිසාම ජීවිතයෙන් පැන යා යුතුයයි අනන්ත වාරයක් සිතුනි. මගේ ආසාව හොඳ රස්සාවක් කරලා අම්මටයි අප්පච්චිටයි නංගිටයි කන්න බොන්න දීලා සතුටින් තියන්න. නමුත් මගේ ඒ පුංචි සිහිනය බොඳ වී යන්නට සැරසුන බව දැනෙන්නට විය. රත්නපාල කී කතාව මගේ හිත පෑරවිය. ඔහු කී කතාව දෙසවෙනේ රැඳෙන්නට විය. මටත් අප්පච්චිට වගේ පොල් ගස් ගානේ පොල් ගෙඩියෙක්. කොල්ලෝ උඹ ඔතන හිටගෙන මොකද කරන්නේ? අම්මා මූට අම්මු කෙවිලාද? වහා කල්පනා ලෝකේ නාවිදි වූ මා මේ එනවා අප්පච්චි. අපි වැඩ කළෙමු. මහන්සි වී පොල් කැඩුවෙමු. පෙරවරුවේ සිට මධ්‍යහන වන තෙක්ම පොල් කැඩුවෙමු. ඇහෙන්දෙමු, ඇද්දෙමු, ලෙලි ගැසුවෙමු. මගේ සිතට නැගුණේ ගෙඩි 100ක් මෙහෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි. අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලා යන්නේ. පුංචි ලින්දේ වතුරට නාඩන්න නංගි යන ගීතයයි. ඈත කන්ද පාරින් පොල් වත්ත දිගේ ඔබට ගිය විට අප නිවසේ වහලේ පෙනේ. දිරාගිය පොල් අතු වලින් හා තැනින් තැන වසා තිබූ ඉටිරෙදි කෑලි වලින් යුතු වහල අපේ දුප්පත්ම දුර තියාම සංකේතවත් කළේය. කන්ද පාරට ඉහළින් තිබුණේ ගමේ පන්සලය. කඳ මුදුනේ පිහිටා තිබූ ඒ පන්සල එය සැබවින්ම ශාන්ත වූ භූමියකි. මා ආදරය කළ ස්ථානීය වූයේ ගමේ පන්සලය. දිනක් පොඩි සාදුත් මාත් සෙල්ලම් කරමින් සිටින දුටු ලොකු හාමුදුරුවෝ අපට තරවටු කළ අන්දම සිතට නැගී මගේ මුවග සිහින් සිනහලැල්ලක් මතුවනි. අයියා මොනවද අපේ මෙච්චර කල්පනා කරන්නේ? කල්පනා ලෝකේ හිමිදමින් සිටි මම නංගිගේ වදනින් පිහිරිලොවට පැමිණෙමි. නංගිනේ මේ මම මේ නිකන් කල්පනා කර හිටියා. මෙන්න අයියේ තේ බොන්න. මම අයියට හකුරු ගෙනාවා. හකුරු කොයින්ද? කොහෙන් වුණත් කමක් නැහැනේ. ඔයා කන්නකෝ. ගියානේ නංගි කොහින්ද? මම සැහැවීමි. අම්මා වලාවෙන් ගෙනාපුවා. අයියා ඉතින් වලාවට කැමති නෑනේ. ඒකයි මං කිව්වේ නැත්තේ. අයියා කනව නේද? ඒකේ මුව දිස බැලුව මට ඇය අසතුටටපත් කළ නොහැකි විය. ඔව් නංගි. මං ඔයා හින්දා කනවා. මගේ හොඳ අයියා. ඇය මගේ උරහිසේ හිස තබා ගත්තාය. මම ඇගේ හිස අත කැවිමි. ඇය මගේ නංගිය. නමින් කුමාරි වූ ඇය මගේ ආදරණීයකම නංගිය.
ගම්මුන් අතර අප ප්‍රචලිත වූයේ නිවුන් දරුවන් වශයෙනි. නමුත් මා දන්නා අන්දමට නම් මගේ ඇයගේ බාහිර සමානකමක් නොතිබුණි. එනමුත් අප දෙදෙනා විඳිනා දුක් ගැහැට නම් සැබවින්ම සමාන බව මම දැන සිටියෙමි. මගේ නංගී පාසල් නොගිය අය එසේ වීමට හේතු වූයේ අප ආර්ථික ප්‍රශ්න වලින් පෙළවුණු නිසාවෙනි. අධ්‍යාපනය අපට උරුම නැත. මම තිගැස්සුනෙමි. පොල් ගෙඩියක් උඩ ඉඳගෙන පොල් ඉරට්ටකින් පොළොව මත කටුබලි ගාමින් කල්පනා කරමින් සිටි මම හිස ඔසවන්නේ නැතිව දෑස් යටින් එබී බැලුවෙමි. යෝධයෙකුගේ වේශයෙන් මා ඉදිරියේ විශාල ගල් කුළුණක් දෝයි සැකසී සහිතව පිරික්සුවෙමි. විශාල මෙන්ම දිලිසෙන සපත්තු යුවලකි. සපත්තු යුවලද තමාට ගැලපෙන දෙපතුල ගැන ආඩම්බර වූවාසේය. තේජස් විලාශයක්වත් කදිම සිරුරකි. ඔහු අත තිබූ පස්තම මගේ නිකට වෙතට එසවුණි. මේ ළමයා ඔහොමද වැඩ කරන්නේ? මම ඔහු දෙස හිස ඔසවා බැලුවෙමි. මේ කවුරුන්දැයි කියා හිස ඔසවා බැලුමුත් එය ප්‍රිය එකක් නොවේය. දේවාලව්වේ හාමුය. මම වහා නැගිට්ටෙමි. "ඒ කවුරු කියලා හිතාගෙන දුබ මන් දිහා ඔය විදිහට බලන්නේ?" ඔහු සැරින් ඇසුවේය. මම නිහඬව සිටියෙමි. "ඇයි උඹගේ කටේ පිට්ටු හිර වෙලාද? වඳුරු පැටියෙක් වගේ මොකද බිම බලාගෙන පහුරු ගන්නේ?" ඔහු මාහට වඳුරු පැටියා කියා කිව්වද මා ඉවසා දරා සිටීමට උත්සාහ කෙළෙමි. "කාගේද මේ හනුමන්තා? කන්ද උඩ ඉස්කෝලේ ඉන්න දක්ෂම ළමයලු නේද? අනේ උඹ පුළුවන් දෙයක් කරපන් කොල්ලෝ. පාරේ ඉන්න උඹලා කොහොමද ටයි කෝට් දාගෙන රජකම් කරන්නේ? ඇඟිල්ල තරමට ඉදිමෙන්න පුරුදු වෙයන්." මගේ ඉවසීමේ සීමාව අවසන් විය. කවුරු වුණත් මට මොකද? එයින් පුදුමයටපත් ඔහු "මොකද්ද යකෝ කිව්වේ? උඹ දන්නව නේද මම වලව්වේ හාමු බව?" මම කිසිත් නොකියාම ඔහුගේ රෞද්‍ර දිනෙදින් ඉවත බැලීමි. "මුගේ කට වැඩි ඈ. අම්මපා මුගේ තරමටද කතාව? අපේ දංකොඩ කන හිමේ ගුණපාලයාගේ මහලොකු පුතණ්ඩියද?" ඔහු මගේ දෙවියන් අල්ලා ගත්තේය. නමුත් මා කළ වරද කුමක්ද? මෙතරම් අපහසු විඳින්නට තරම්. ඒ නිසා මමද කතා කෙරෙමි. "මම ඔය මහත්තයාට මොනවත් කළේ නෑනේ." "කළේ නැහැනේ? ඔහොමද වැදගත් මිනිස්සුෙකුට කතා කරන්නේ? ගරු කරන්න ඉගෙන ගන්නේ නැද්ද? හංගමනේ යන හිඟන්න අර කැහැටු ගුණපාලයාගේ ගුණවැදියාගේ පුතණ්ඩයද මේ? ඈ? තොපි ජීවත් වෙන්නේ මං හින්දා. නැත්තම් තොපිට කණ්ඩ දියා ඉන්න තැනක්වත් නැහැ." අත්‍යා මම ඒක දන්නවා. ඒත් අපි නිකන් කන බොනවා නෙවෙයිනේ. වැඩ කරනවා මදිද? ඔය මහත්තයාගේ තියෙන වැදගත්කම මොකක්ද? කතා කරන්නවත් දන්නේ නැතිකොට. "මොනවා? තෝ මට ඒ ගමන කතා කරන්න උගන්වන්න එනවද?" ඔහු මාව එසවීමට තැත්කලේය. එවිට මෙතෙක් වේලා ගල්ගැසී බලා සිටි අප්පච්චි "අනේ මහත්තයෝ, පොඩි එකාගේ මෝඩකමට සමා වෙන්න මහත්තයෝ. අනේ බුදු මහත්තයෝ, අහිංසකවට ගහන්න එපා." ඔහුට ඇයද සිටියද ඔහු විසින් මා අත්හරිනවා වෙනුවට අප්පච්චිව තල්ලු කර දැම්මේය. ඒ ඔහුගේ බල සම්පන්න කකුලෙන් පහර දුන් විටය අප්පච්චි කැරකී ගොස් පොල් උල ළඟ ඇද වැටුණේය. දෙවියනේ, තව අඩියක් ඉදිරියට ඔහු වැටුණා නම් තියුණු පොල් උල ඔහුගේ ජීවිතයට කොතරම් බලපෑමක් කරාවිද? මම වහා හාමුගෙන් මිදී දිව ගොස් මගේ අප්පච්චිව නැගිටෙව්වෙමි. දුර්වල ඔහු වැටී සිටි අයුරු නිසාම මට මගේ කොප්පය පාලනය කරගත නොහැකි විය. ක්ෂණිකයෙන් හාමු මහත්තයාගේ කොළරෙන් අල්ලාගත් ඔහුගේ අත තිබූ බස්තම රැගෙන වීසි කළෙමි. ඉන්පසු ඔහුව වේගයෙන් තල්ලු කළෙමි. මගේ සිතට තැති ගැන්මක් ඇතිවිය. ඔහුද කැරකී ගොස් වැටුණා ලෙසම නැගිටගත නොහැකිව සිටියේය. "රත්නපාල අල්ලපන් ඕකව!" වලව්වේ හාමු මුර ගෑවේය. රත්නපාල උඩ බිම බලන්නට විය. "රත්නපාල කන් ඇහෙන්නේ නැද්ද? යකෝ! ගිහින් අරකව අල්ලගන්න." රත්නපාල ක්‍රියාත්මක විය. මමද ක්‍රියාත්මක වූෙමි. වෙන කළ යුතු දෙයක් නොවිය. මගේ සිත දැඩි විය, ශක්තිමත් විය. මම දිව්වෙමි. මට කොහේ යා යුතුදැයි සිතාගත නොහැකි විය.